සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සබ්බේ සර්වස් ලංකා YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ක්ලාස් S11 බලවේග කට්ටලය පිළිබඳව. දැන් අපි හුඟක් කාලෙකින් තමයි ආයේ මුණ ගැහෙන්නේ. දැන් මම හුඟක් ෂෝට්ස් අප්ලෝඩ් කරලා තියෙනවා ඕගොල්ලන්ට කෙටියෙන් දුම්රියන් ගැන තොරතුරු දැනගන්න. යන වෙලාවල් තියෙන දුම්රියන් වේගවත් දුම්රිය ගමන්වාර වගේ දේවල් අප්ලෝඩ් කළා. ඒවා ඕගොල්ලන්ට කෙටියෙන් බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ අහලා තිබ්බා වන්නි රජින කියලා ට්‍රේන් එකක් නැහැ කියලා. ඔව් ට්‍රේන් එකක් නැහැ තමයි. මේකට උනේ සීතාවකෝඩි සිතා දක්ෂිණාග්‍රාන්තර ශීඝ්‍රගාමී දුම්රියට වෙච්ච වැඩේම තමයි. හරි. දැන් අපි යන් අපේ වීඩියෝ එකට. දැන් අපි කතා කරන ට්‍රේන් එක හදන්නේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට 2011 ගෙන්නවා. කට්ටල 20ක් ආනයනය කළා. ඒවා අංක 894 ඉඳලා 913 දක්වා නම් කරලා තිබ්බා. මේකේ කම්පාර්ට්මන්ට්ස් ඇතුලේ මගීන්ට ගමන් කිරීම සඳහා ෆුල් සැප තියෙන සීට් තියෙනවා. ඒ වගේම ජලය සහිත වැසිකිලි පවා තියෙනවා මේකේ. ඒ වගේම හැම පහසුකමක්ම මේකේ අඩංගුයි මගීන් සඳහා. හැබැයි පිටතින් බලද්දි ඕගොල්ලන්ට හොඳට තේරෙනවා වාද්දුවේදී සාගරිකායක පීඩි පැනලා විශාල හානියක් සිද්ධ වුණා. මේ දුම්රිය එන්ජිමේ පොඩි අවුලක් තියෙනවා කියලා පේනවා. හේතුව තමයි හුඟක් මේවා පරණයි. අනිත් එක මේක ඩිසයින් කරලා තියෙන්නේ ටිකක් අඩු ක්වොලිටි එකට තමයි. අපි බලමු මේකේ තාක්ෂණික විස්තර මොනවද කියලා. මේකේ ඇක්සල් ඇරේන්ජ්මන්ට් එක බෝබෝ ආකාරයෙන් තියෙන්නේ. මේකට කමින්ස් එන්ජින් එකක් තියෙන්නේ. S13 බලවේග කට්ටලේ වගේ අශ්ව බල 1350ක බලයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පැයට කිලෝමීටර් 110ක වේගෙන් යන්න පුළුවන්. අපි බලමු මේකේ අනිත් විස්තර මොනවද කියලා. මේක ගෙන්නනකොට තිබ්බ පාට සුදු, රෝස සහ නිල් පාටට හුරුද්දම්. පස්සේ මේවා වෙනස් කළා තනි රතු පාටකට. මුලින්ම පාට කරපු එන්ජින් එක තමයි 896. 896 සුවිශේෂීතාවයක් තියෙනවා. ඒ තමයි මේක අනතුරු වලට මූණ පාලා නැහැ. හැබැයි වාද්දුවේදී සාගරිකා අනතුරට පාදක වුණේ 896 දුම්රිය එන්ජිම. ඒ වගේම 899 එන්ජිම තමයි හුඟක්ම අනතුරු වලට මූණ පාලා තියෙන්නේ. 2011 අලව්ව දුම්රිය අනතුර උදාහරණයක් විදිහට කියන්න පුළුවන්. ඒ වගේම ක්ලාස් S11 902 දුම්රිය එන්ජිම පොතු හැරදී සිද්ධ වෙච්ච දරුණු අනතුරෙන් නැවත භාවිත කිරීමට නොහැකි තත්ත්වයකටම පත් වුණා. මේකේ හුඟක්ම අඩුපාඩු හුඟක් තිබ්බා. මේකේ තියෙන්නේ තාගූරු කප්ලින් එකක්. ඒ කියන්නේ මේකට කිසිම ට්‍රේන් එකකට මැච් වෙන්නේ නැහැ මේකේ කප්ලින් එක. ඒක එක අඩුපාඩුවක්. අනිත් එක තමයි මේකෙන් සිරස්ව සහ තිරස්ව මිනිස්සුන්ට සහනය සැලසෙනවා. දැන් අපි බලමු මේකේ අනිත් විස්තර මොනවද කියලා. මේකේ අනිත් විස්තර තමයි මේක තමයි ශ්‍රී ලංකාවේ තියෙන බලය අඩුම බලවේග කට්ටලය. ඒ කියන්නේ මේවා හුඟක් ධාවනය කරවන්නේ පැසෙන්ජර් ට්‍රේන්ස්, කමියුටර් ට්‍රේන්ස් වගේ ඒවා වලට. උදාහරණ ගත්තොත් කලින් ධාවනය කළා රුහුණු කුමාරී අර්ධ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය විදියට. ඒ වගේම උත්තර දේවී නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය විදියට ධාවනය කළා. මේක තමයි ශ්‍රී ලංකාවේ පළවෙනියටම බලවේග කට්ටලයක් යොදාගත්තේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියන් සඳහා. දැන් අපි බලමු මේක ධාවනය කරන ගමන් වාර වලට උදාහරණ මොනවද කියලා. හලාවත ශීඝ්‍රගාමී දුම්රිය. හලාවත පැත්තේ දුවන එකම නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් විදියට කියන්න පුළුවන් මේක. හේතුව මේක නවත්තන්නේ කිහිප තැනක විතරයි. ඊළඟ එක තමයි සාගරිකා ශීඝ්‍රගාමී දුම්රිය. ඕගොල්ලෝ හොඳටම දන්නවා මේක ගැන. ඊළඟට කතා කළොත් මේක කොළඹ කොටුවේ ඉඳලා මීරිගම් බලා ධාවනය වන මන්දගාමී දුම්රිය විදියට ධාවනය කරනවා. කුරුණෑගල බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියට විදියට ධාවනය කරනවා.
ඒ වගේම කාලයක් මේක රජරට රැජින ශීඝ්‍රගාමී දුම්රිය විදියට ධාවනය කළා. දැන් ඒක විදියට ධාවනය කරවන්නේ හුඟක් ඇල්කෝ දුම්රියන්. දැන් ඒ වගේම මේක කාලයක් ධාවනය කළා බෙලියත් සතියන්තයේ ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය විදියටත් මේකේ හුඟක් අනතුරුත් සිද්ධ වෙලා තියෙනවා. දැන් ඕගොල්ලෝ මේ වීඩියෝ එක ගැන මොනවද හිතන්නේ? පාලින් කමෙන්ට් කරන්න. ඕගොල්ලෝ මේ වීඩියෝ එක ගැන හුඟක් අදහස් දන්නවා නම් පාලින් කමෙන්ට් කරලා මට කියන්න. දැන් මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඕගොල්ලන්ට හොඳට සවිස්තරාත්මකව දුම්රිය ගැන ඒ වගේම දුම්රිය ගමන් වාර ගැනත් ඉගෙන ගන්න පුළුවන්. හරි. ඕගොල්ලන්ට ඉතින් බොහොම ස්තුතියි. ආයුබෝවන්.